කොහොමද ඔයාලට ගොඩක් දවසකට පස්සේ බ්ලොග් එකක් අරගෙන ආවා මාස 2ක් වීඩියෝ අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඒත් අද ඉඳන් ආයෙත් ජපන් ලයිෆ් එක ඔයාලා එක්ක ෂෙයා කරන්න හිතුවා. මාස 2ක් වීඩියෝ අප්ලෝඩ් කරගන්න බැරි වුණා. මොකද මම බිසි වෙලා හිටියා. පාර්ට් ටයිම් ජොබ් හොයන්න ගියා. ඒ වගේම ඉස්කෝලේ එක්සෑම් එකක් තිබ්බා. ඒතකොට පාඩම් කරන්න ගොඩක් වැඩ තිබ්බා. ඉතින් මාසයක් විතර ජොබ් එක හම්බුනේ නැහැ. මෙහෙ පාර්ට් ටයිම් ජොබ් හොයන්න ගොඩක් අමාරුයි. මාසයක් විතර ජොබ් හම්බුනේ නැහැ. මාසයක් ගියට පස්සේ තමයි මට මේ ජොබ් එක හම්බුනේ. ඉතින් කොහොම හරි ඒ ජොබ් එක හම්බුණා. ඉතින් ජපානට එනවා නම් අනිවාර්යයෙන්ම N5, N4, N3 මට්ටම වගේ ඉගෙනගෙන එන්න. මම නම් N4 මට්ටම තමයි ඉගෙනගෙන ආවේ. ඉතින් පුළුවන් නම් N3 මට්ටම වෙනකන් ඉගෙනගෙන එන්න. එතකොට ජොබ් එක හොයාගන්න ලේසි වෙයි. ඒ වගේම පාඩම් කළා විතරක් නෙමෙයි කතා කරන එක ස්පීකින් වලට ප්‍රැක්ටිස් වෙන්න. මොකද ඒ කියන්නේ ජපන් කෙනෙක් කතා කරන එක අපිට තේරුම් ගන්න පුළුවන්ද ඒ වගේ ඒව පුරුදු වෙලා ඉන්න. එතකොට පාර්ට් ටයිම් ජොබ් හොයාගන්න පුළුවන් වෙනවා. කලින් වීඩියෝ එක කමෙන්ට් එක දාලා තියෙනවා මම ලංකාවේ ගියපු ක්ලාස් ෆීස් එක ගැන. මම ජපානයට එන්න කොච්චර වියදම් ගියාද කියලා. මම N5 ලෙවල් එක තමයි ගියේ ක්ලාස් එක. මාස 6ක් විතර 35000ක් විතර ගියා. මම ජපානට එන්න කොච්චර වියදම් ගියා කියන්නේ ඒ කියන්නේ වීසාවට පස්සේ තමයි සල්ලි ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඉස්කෝලෙන් තමයි වීසා එවන්නේ. ඉතින් ඒක නම් ඒගොල්ලන් තමයි ඒ කියන්නේ ඉස්කෝල ගානයි ඒ වගේම ඉන්ෂුරන්ස් එක අපාර්ට්මන්ට් එක ඒව ඔක්කොම ඒ කියන්නේ ප්ලේන් එකට ඒ කියන්නේ ෆ්ලයිට් ටිකට් එක ඒ ඔක්කොම ගාන වියදම් ගියේ ලක්ෂ 30ක් විතර. ඔක්කොම වියදම් ගියා ලක්ෂ 30ක්. ඊට අමතරව දැන් මම අවශ්‍ය කරන බඩු ඒ වගේම ලැගේජ් එක කෑම ඔක්කොම බඩු ලක්ෂ 2ක් 3ක් විතර ගියා. සාමාන්‍යයෙන් ඔක්කොම ගාන ලක්ෂ 35ක් විතර ගියා. ගොඩක් අය මගෙන් අහලා තියෙනවා මේ ඕල වෙනකම් විතරක් ඉගෙනගෙන ජපානට එන්න පුළුවන්ද කියලා අහනවා. ඒක නම් බැරි වෙයි. මොකද මේ ජපානයේ බලනවා මේ ඉස්කෝල අවුරුදු 12ක් හිටියද කියලා. ඒ කියන්නේ දැන් A level exam එක ෆේල් වුණත් පාස් වුණත් ඒක බලන්නේ නැහැ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්නේ ඉස්කෝලේ අවුරුදු 12ක් හිටියද කියලා. ඉතින් මම A level exam ලිව්වේ ප්‍රයිවට් exam එක තමයි ලිව්වේ. මම 12 වසර විතර තමයි ඉස්කෝලෙන් අයින් වුණේ. ඉතින් ඉස්කෝලේ අයින් වුණාට පස්සේ මේ ඉස්කෝලේ දෙනවනේ අස්වීම් ලිපිය ඒක දාලා තියෙනවා අවුරුදු 12ක් ඉස්කෝලේ හිටියා කියලා. එතකොට ඒක මේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනකොට ඒක දෙන්න ඕනේ. ඒගොල්ලෝ බලනවා අවුරුදු 12ක් හිටියාද කියලා බලනවා. ඉතින් මං හිතනවා ඒල වෙනකන් ලියාගෙන එන්න එක්සෑම් ලියාගෙන එන්න ජපානයට N5 N4 වෙනකන් හොඳට ඉගෙනගෙන එන්න. හරි එහෙනම් අදට මෙච්චරයි. ඔයාලා බලන්න කැමති දේවල් මගේ දැනගන්න ඕනෑම දෙයක් කමෙන්ට් එක දාන්න. මම ඒවා බලලා වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එක හමු වෙමු. bye.